කරන්න බලාපොරොත්තු වෙන්නේ අයර්ලන්ඩ් වලට විසිට් වීසා ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න පුළුවන් Google එකේ සර්ච් කරන්න how to get visit visa for Ireland කියලා. එහෙම සර්ච් කරාම ඔයාලට මේ වගේ ඔක්කොම විස්තර step by step බලා ගන්න පුළුවන්. අනිකේ හැම පියවරකටම අදාළ ඇටැච්මන්ට් එකක් තියෙනවා. ඒකේ වැඩි විස්තර ඔක්කොම දාලා තියෙනවා. මෙතෙන්දී මුලින්ම මේගොල්ලෝ මූලික පියවර 3ක් තමයි කියලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එක ෆිල් කරලා ඒක සබ්මිට් කරන්න ඕනේ මුලින්ම. ඊට පස්සේ වීසා ෆී එක ගෙවන්න ඕනේ. ඊට පස්සේ තමන්ට අදාළ ඩොකියුමන්ට්ස් ඔක්කොම සබ්මිට් කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අයර්ලන්ඩ් වලට මාස 3කට එහෙම නැත්නම් මාස 6කට එහෙම නැත්නම් මාස 9කට විසිට් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. මෙතන තියෙනවා වීසා ඇප්ලයි කරන්න කලින් ඔයාලට පුළුවන් එලිජිබිලිටි එක බලන්න. මෙතන රික්වයර්මන්ට්ස් තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා යුරෝපීය නොවන පුරවැසියෙක් නම් ඒ වගේම UK පුරවැසියෙක් නෙවෙයි නම් අපිට වැලිඩ් පාස්පෝර්ට් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒකේ අපිට වීසා එක හරියට ස්ටෑම්ප් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ වීසා ඇප්ලයි කරන්න කලින් ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා ලෑස්ති කරගන්න. එතෙන්දී ඔයාලා විසිට් වීසා එනකොට කවුරු හරි වාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අයර්ලන්ඩ් වල ඉන්නවා නම් එයාගේ ඉන්විටේෂන් එකක් හරහා ඔයා විසිටර් කෙනෙක් විදිහට අයර්ලන්ඩ් එනවා නම් වෙනම ප්‍රොසෙස් එකක් තියෙන්නේ. මම මේ ගැන වීඩියෝ එකේ අන්තිමට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ සම්පූර්ණ ප්‍රොසෙස් එක මොනවද ඕනේ ඩොකියුමන්ට්ස් කියලා. ඊට අමතරව ඔයාලට පුළුවන් ටුවරිස්ට් කෙනෙක් විදිහට අයර්ලන්ඩ් වලට එන්න. එහෙම එනකොට ඩොකියුමන්ට්ස් වෙනස් වෙනවා. ඒ හැම විස්තරයක්ම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක මෙතනින් ඔයාලට කෙලින්ම ගන්න පුළුවන්. වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක ගත්තාම මෙන්න මේ වගේ පේජ් එකකට තමයි යන්නේ. මම මේ ගැන විස්තරයක් කරනවා කොහොමද කරන්න කියලා. ඊට පස්සේ තියෙන වීසා ෆී එක ගෙවන්න. වීසා ෆී එක සාමාන්‍යයෙන් ලංකාවේ ඉඳන් අයදුම් කරනකොට වැඩිහිටියෙක්ට රුපියල් 2800ක් වගේ මුදලක් තමයි වීසා ෆී එක වෙන්නේ. ඊට පස්සේ දැන් අපි වීසා ඇප්ලිකේෂන් එක ඔන්ලයින් සබ්මිට් කරනවනේ. ඒ ඔන්ලයින් සබ්මිට් කරපු ඩේට් එකේ ඉඳලා දවස් 30ක් ඒ කියන්නේ මාසයක් ඇතුළත අපි අපේ ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න ඕනේ. එතෙන්දී ලංකාවේ එම්බසියක් නැහැනේ. එතකොට ලංකාවේ තියෙනවා අයර්ලන්තයට අදාළ කන්සියුලර් කාර්යාලයක්. කන්සියුලර් කාර්යාලය තියෙන්නේ බෞද්ධාලෝක මාවත කොළඹ 4. එතකොට ඔයාලා කරන්න ඕනේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාට පස්සේ මාසයක් ඇතුළත අර කන්සියුලර් කාර්යාලයට ගිහිල්ලා තමන්ගේ ඩොකියුමන්ට්ස් ටික බාර දෙන්න ඕනේ. ඉතින් ඒ යන්න කලින් අනිවාර්යෙන් පොඩ්ඩක් බලන්න ඇරලා තියෙන වෙලාවල් සාමාන්‍යයෙන් බදාදා බ්‍රහස්පතින්දා දවස් දෙකේ උදේ 10 ඉඳන් 12 වෙනකන් තමයි මේ වීසා ඩොකියුමන්ට් සබ්මිෂන් එකට වෙන් කරලා තියෙන්නේ. ඉතින් එතෙන්දී ඔයාලා යන පිළිවෙලට ඒගොල්ලෝ ඔයාලට කතා කරලා ඩොකියුමන්ට් ටික බාර ගන්නවා. ඉතින් එතෙන්දීම තමයි ඇත්තටම වීසා ෆී එක අපිට ගෙවන්න තියෙන්නේ. රුපියල් 2800ක් කෑෂ් වලින් ගෙවන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ඒ රිසිට් එකත් අපේ ඩොකියුමන්ට්ස් වලට ඇටච් කරනවා. සාමාන්‍ය මේ වීසා ඩොකියුමන්ට් සබ්මිට් කරනකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ඔරිජිනල් ඩොකියුමන්ට්ස් එක ෆයිල් එකකටත්
ඒ වගේ කොපි තව ෆයිල් එකකටත් වෙන වෙනම අරන් යන්න. පිළිවෙලට අරන් ගියොත් හැමදේම කිසිම කරදරයක් නැහැ. අපිටත් ලේසියි, එයාලටත් ලේසියි. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙතන අන්තිම ස්ටෙප් එක කියන්නේ ඩිසිෂන් එකක් එනකන් ඉන්න කියලා. සාමාන්‍යයෙන් සති 3ක් සති 4ක් යනකොට අනිවාර්යයෙන්ම ඩිසිෂන් එක එනවා. එතකොට අපිට කන්සියුලර් කාර්යාලයෙන් කෝල් කරලා කියනවා ස්ටෑම්ප් කරගන්න එන්න කියලා. සාමාන්‍යයෙන් ස්ටෑම්ප් කරන එකට නම් සඳුදා ඉඳන් බ්‍රහස්පතින්දා වෙනකන් උදේ 10න් පස්සේ 12ට කලින් ගිහින් පාස්පෝර්ට් එක බාර දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ ස්ටෑම්ප් කරලා 12න් පස්සේ අපිට දෙනවා. ඉතින් ඔය වගේ තමයි සරලව කිව්වොත් මේ වැඩේ කරගන්න තියෙන්නේ. මෙතන කෙලින්ම ඔයාලට ඇප්ලිකේෂන් එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් irish-immigration.ie කියන වෙබ්සයිට් එකට ගිහිල්ලත් පුළුවන් මෙතනටම ඒ ඇප්ලිකේෂන් ෆෝම් එකට ගන්න. මෙතන අපි සාමාන්‍යයෙන් විසිට් වීසානේ එන්නේ. එතකොට මෙතනින් සාමාන්‍යයෙන් විසිට් වීසා කියන්නේ ෂෝට් ස්ටේ මේ තියෙන C ටයිප් එක ටුවරිස්ට් වීසා එක. මෙහෙම ගිහිල්ලා වීසා එකට මේ ඇප්ලයි කරන්නත් පුළුවන් මෙතනින්. ඔයාලා මේ වෙබ්සයිට් එක හරහා ගියොත් එහෙම මෙතන හැම දෙයක්ම විස්තරාත්මකව තියෙනවා. ඇප්ලිකේෂන් ෆෝම් එක ඊට පස්සේ අදාළ ඩොකියුමන්ට්ස් ඒ හැමදේම මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම රෙකමන්ඩ් කරන්නේ මෙතනින් යන්න කියලා. එතකොට ඔයාලට හැම විස්තරයක්ම සවිස්තරාත්මකව බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන ටික් කරාම ඒත් අර කලින් තැනටම තමයි යන්නේ. මෙතනින් ගියොත් ඩිරෙක්ට් අපිට මෙතන ඇප්ලිකේෂන් ෆෝම් එකටම එනවා. එහෙම නැත්නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනින් අපිට ඇප්ලිකේෂන් ෆෝම් එක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එක කන්ටිනියු කරලා වීසා එකට ඇප්ලයි කරන්න. එතෙන්දී මෙන්න මේ ටික පොඩ්ඩක් හොඳට බලා ගන්න. වීසා එක ඇප්ලයි කරන්න කලින් මෙන්න මේ ඩොකියුමන්ට්ස් ඔයාලා ළඟ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ හැම දෙයක්ම ලෑස්ති නම් ඔයාලට පුළුවන් මේක කන්ටිනියු කරන්න. සාමාන්‍යයෙන් ඉතින් පාස්පෝර්ට් එකේ විස්තර කලින් පාස්පෝර්ට් එකක් තිබ්බනම් ඒවැ විස්තර එක්ස්පයර් වෙන ඩේට් ඉෂුව කරපු ඩේට් ඒ වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ කලින් ඔයාලා අයර්ලන්ඩ් වලට වීසා ඇප්ලයි කරා නම් ඒකේ විස්තර ඒ වගේ මොකක් හරි රටකට ඇප්ලයි කරලා වීසා රිජෙක්ට් වෙලා තියෙනවා නම් ඒවැ විස්තර අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ක්‍රිමිනල් මොනවා හරි ඉෂුස් තියෙනවා නම් ඒවැ විස්තර අහනවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක්ව ස්පොන්සර් කරනවා නම් අයර්ලන්ඩ් වල ඉන්න එයාගේ විස්තර අහනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙතන ටික් කරලා ඔන්ලයින් ඇප්ලිකේෂන් ෆෝම් එකට මෙතනින් යන්න. මෙතනින් ටික් කරාට පස්සේ මම එතනින් එහාට සරලව කියන්නම්. මෙතනින් එහාට ඔයාලට හරිම ලේසියි ඔයාලගේ පෞද්ගලික විස්තර නම බර්ත්ඩේ එක රට ඔයාලා ට්‍රැවල් කරන හේතුව ඒ වගේම සිංගල් එන්ට්‍රිද මල්ටිපල් එන්ට්‍රිද මෙන්න මේ වගේ විස්තර ටික දාලා ඇප්ලිකේෂන් එක කන්ටිනියු කරගෙන යන්න තියෙන්නේ. එතෙන්දී ඔයාලා save and continue කියලා දාලා ස්ටෙප් බයි ස්ටෙප් යන්න. මොකද පේජ් 3ක් 4ක් තියෙනවා. සේව් කර කර ඉස්සරහට කන්ටිනියු කරන්න.
ඊට පස්සේ ඔයාලට කරන්න ඕනේ ඔක්කොම ඔයාලගේ විස්තර ෆිල් කරාට පස්සේ ඇප්ලිකේෂන් එක ඔයාලා රිවිව් කරලා පොඩ්ඩක් බලන්න ඔක්කොම හරිද නම එහෙම ස්පෙලිංස් හරියටම ගහලා තියෙනවද විස්තර කියලා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක සබ්මිට් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න PDF එකක් විදිහට ඩෙස්ක්ටොප් එකට. මොකද මේ ඇප්ලිකේෂන් එක අපි print කරගෙන යන්න ඕනේ වීසා ඩොකියුමන්ට් සබ්මිෂන් එකේදී. ඒ නිසා අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන්න. ඊට පස්සේ මම කියන්නම් සාමාන්‍යයෙන් ඔයාලගේ කවුරු හරි අයර්ලන්ඩ් වල ඉන්නවනම් ඔයාලා ලංකාවේ ඉන්න කෙනෙක්ට ඉන්විටේෂන් එකක් යවලා ඒ කෙනාව ගෙන්න ගන්නවා නම් මොනවද ඕනේ කරන ඩොකියුමන්ට්ස් කියලා. සාමාන්‍යයෙන් මේ මං උඩ අංක දාලා තියෙන්නේ මෙන්න මේ ටික තමයි ඩොකියුමන්ට් සබ්මිෂන් එකේදී අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික. අපි අර ඔන්ලයින් සබ්මිට් කරපු ඇප්ලිකේෂන් ෆෝම් එක print කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ අපේ ඔරිජිනල් පාස්පෝර්ට් එක අරන් යන්න ඕනේ. ඒ වගේම පාස්පෝර්ට් සයිස් කලර් ෆොටෝස් 3ක් අරන් යන්න ඕනේ. ඊට පස්සේ වීසා පේමන්ට් එකට සල්ලි අරන් යන්න කෑෂ් වලින් 2800ක් සාමාන්‍යයෙන් දැන් නම් ගන්නෙ. එතකොට යාලා ඒ රිසිට් එක අපේ ඩොකියුමන්ට්ස් වලට ඇටච් කරනවා. ඊට පස්සේ සපෝටිව් ඩොකියුමන්ට්ස් ටික ලෑස්ති කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් මේ සපෝටිව් ඩොකියුමන්ට්ස් වලදී අවශ්‍ය වෙන්නේ ෆිනෑන්ෂියල් සපෝට් ස්ටේට්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අයර්ලන්ඩ් වල ඉන්න කෙනා ලියුමක් දෙන්න ඕනේ. මට කියන්නේ ආර්ථික වශයෙන් හැකියාවක් තියෙනවා සහ මම ඒ එන කෙනාගේ ඔක්කොම වියදම් මේ ගමනට අදාළව හැම වියදමක්ම කවර් කරනවා කියලා ලියුමක් අයර්ලන්ඩ් ඉන්න කෙනා දෙන්න ඕනේ. ඊට පස්සේ අයර්ලන්ඩ් ඉන්න කෙනා ඉන්විටේෂන් ලෙටර් එකක් දෙන්න ඕනේ. සාමාන්‍ය උදාහරණයක් විදිහට ඔයාලගේ අම්මලා ගෙන්න ගන්නවා නම් ඔයා ලියුමක් දෙන්න ඕනේ. ඒ අම්මට ඉන්වයිට් කරන විදිහට මොකක් හරි ස්පෙෂල් රීසන් එකක් තියෙනවා නම් ඒකත් දාන්න පුළුවන්. ඒ කියන්නේ මොකක් හරි බර්ත්ඩේ පාටි එකකටද එහෙම නැත්නම් අයර්ලන්ඩ් වල ඇවිදින්නද ඒ වගේ විස්තර පොඩ්ඩක් කියලා ඉන්විටේෂන් ලෙටර් එකක් ලෑස්ති කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්විටේෂන් ලෙටර් එකක් වෙනම දාන්න ඕනේ වීසා ඔෆිසට. ඒ කියන්නේ මෙහෙම අම්මව ගෙන්න ගන්නවා මෙන්න මේ හේතුව නිසා තමයි එයා එන්නේ කියන එක කියන්න ඕනේ. ඊට පස්සේ පර්සනල් ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ ලංකාවේ ඉන්න කෙනා. පර්සනල් ස්ටේට්මන්ට් එක දෙන්නේ තමන්ගේ ආර්ථික මට්ටම ගැන කියන්න ඕනේ ලංකාවේ තියෙන. ඒ වගේම තමන් ආයේ ලංකාවට එනවා කියලා වීසා ඉවර වුණාට පස්සේ ඒ කාල සීමාවෙන් පස්සේ ආපහු ලංකාවට එනවා කියලා ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ වීසා ඇප්ලිකේෂන් ලෙටර් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් ලංකාවේ ඉන්න කෙනා ලියන්න ඕනේ ලියුමක් ඇයි මම යන්නේ කියලා විස්තර දාලා වීසා ඇප්ලයි කරන්න හේතුව දාලා ලියුමක් ලියන්න ඕනේ. ඒ වගේම ලංකාවේ ඉන්න කෙනා තමන්ගේ බැංක් ස්ටේට්මන්ට් පෙන්වන්න ඕනේ මාස 6ක ෆික්ස් ඩිපොසිට් එහෙම තියෙනවා නම් බැංක් එකෙන් වෙනම ගන්න ඕනේ ඩොකියුමන්ට් එකක්. ඊට පස්සේ ග්‍රාම නිලධාරී සහතිකයක් ගන්න ඕනේ. ඊට පස්සේ ප්‍රොපර්ටි ඒ කියන්නේ තමන්ගේ වත්කම් සහතිකයක් එහෙම නැත්නම් තමන්ට මාසිකව ආදායමක් එනවා නම් ඒක තහවුරු කරගන්න ඩොකියුමන්ට් එකක්
ගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඒක ග්‍රාම සේවක හරහා AG ඔෆිස් එකෙන් ඒක ගන්න පුළුවන්. ඊට අමතරව දැන් ඒ ටික තමයි ලංකාවේ ඉන්න කෙනා සහ අයර්ලන්ඩ් ඉන්න කෙනා ලෑස්ති කරගන්න ඕනේ. ඊට අමතරව අයර්ලන්ඩ් ඉන්න කෙනා පෙන්වන්න ඕනේ. යාගේ අන්තිම මාස 3 pay slips 3ක් පෙන්වන්න ඕනේ. employment confirmation letter එක පෙන්වන්න ඕනේ. work permit එක පෙන්වන්න ඕනේ. IRP card එක දෙපැත්තම එක page එකකට දාලා ඒ ඩොකියුමන්ට් එක යවන්න ඕනේ. තමන් සයින් කරලා ඩේට් එකත් එක්ක. ඊට පස්සේ දැන් අපි අර කලින් ඉන්විටේෂන් ලෙටර් එකේ එහෙම අපි කියන්න ඕනේනේ මේ එන කෙනා අපේ ගෙදර තමයි නතර වෙන්නේ මේ කාල සීමාවේ කියලා. එතකොට අපි මෙතෙන්දී ඇඩ්‍රස් එක ප්‍රූෆ් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ ගෙදර ඇඩ්‍රස් එක මේක මේ ගෙදර තමයි මේ කෙනා ඉන්නේ කියලා. ඒ නිසා අපි ඉන්න තැනට අදාළ මොකක් හරි ඩොකියුමන්ට් එකක් දෙන්න ඕනේ. ඊට පස්සේ බර්ත් සර්ටිෆිකේට් එක මැරිජ් සර්ටිෆිකේට් එක රිලේෂන්ෂිප් ප්‍රූෆ් ඩොකියුමන්ට් එකක් කියලා එකක් හදන්න ඕනේ. ඒකෙදි කරන්න ඕනේ අපේ ෆොටෝස් එහෙම තියෙන ඒවා එකතු කරලා පොඩි ඩොකියුමන්ට් එකක් වගේ හදනවා. පොඩ්ඩක් එක්ස්ප්ලේන් කරලා. ඊට පස්සේ අපේ බැංක් ස්ටේට්මන්ට් එකක් ඕන වෙනවා අන්තිම මාස 6. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා දැන් කපල් එකක් ඉන්නවා නම් ඔයාලගේ අම්මා තාත්තා එන්න ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාලා දෙන්නගෙම විස්තර දාලා යවන්න. එතකොට ගොඩක් හොඳයි. එතකොට සාමාන්‍යයෙන් අම්මටයි තාත්තටයි දෙන්නටම එකපාරේ එන්න පුළුවන්. සමහර තැන්වලදී ඒගොල්ලෝ හැම ඩොකියුමන්ට් එකක්ම බලනවා. සමහර වෙලාවට මුලින් එක්කෙනෙක් ඇවිල්ලා ඊට පස්සේ තමයි අනිත් එක්කෙනා එන්න වෙන්නේ. ඉතින් ඔයාලා අර ලෙටර්ස් එහෙම ලියනකොට හරි ස්ට්‍රෝං ඔක්කොම විස්තර කරලා ලියන්න. තමන් මෙහෙම වැඩ කරනවා මෙන්න මෙතන වැඩ කරන්නේ. ඒ ඔක්කොම ඇඩ්‍රස් දාලා තමන්ට මන්ත්ලි ඉන්කම් එකක් එනවා. එතකොට ඔයාලගේ හස්බන්ඩ්ුත් මෙහෙම වැඩ කරනවා. එයාටත් ඉන්කම් එකක් එනවා. එහෙම කියලා මේ ගමන්ට අදාළ ඔක්කොම හැමදේම වියදම් අපි කවර් කරනවා. එහෙම කියලා ඒක ප්‍රූෆ් කරන්න ඩොකියුමන්ට් ටික දැම්මට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයාලා සති 3ක් 4ක් යනකොට වීසා එක අප්‍රූව් කරනවා. ඉතින් ඔව් වගේ දෙයක් තමයි වෙන්නේ. මම මේ සරලව ඉතින් විස්තර කරේ. ඔයාලට පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට අහන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ඉමිග්‍රේෂන් වෙබ්සයිට් එකේම තියෙනවා සාමාන්‍යයෙන් හැම දවසකම කොච්චර ඒ කියන්නේ වීසා ඇප්ලයි කරපු අයගෙන් අප්‍රූව් වෙලාද රිජෙක්ට් වෙලාද කියලා ඔක්කොම විස්තර බලා ගන්න පුළුවන්. ඔයාලගේ වීසා ඇප්ලිකේෂන් නම්බර් එක තියාගෙන ඔයාලට පුළුවන් ඒකත් මේ වෙබ්සයිට් එකෙන් බලන්න. ඉතින් ඔයාලා මේක ඇත්තටම කියවලා බලන්න. කියවලා බැලුවම ඔයාලට හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් ඔක්කොම විස්තර මේකේ තියෙනවා. ඉතින් අයර්ලන්ඩ් වලට විසිට් වීසා ඉන්න කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ එක ප්‍රයෝජනයක් වෙයි කියලා.